කරන්නම් ඉදිරි සාමාන්‍ය පන්තිවලට පන්තිවල ගෙදර වැඩ හැටියට නියම කරන්න. right? හරි. එමනම් ඔන්න මේ කාලයකට කලින් මම බාරගත්ත ආලෝකය කොටස නොමිලේ උගන්නන පන්තිය. අපි සෑහෙන කාලයක් මම හිතන්නේ මාස 5කට ආසන්න කාලයක් කරලා තියෙනවා. හරි. පොඩ නිකලේ ආලෝකය කියන්නේ ලොකු කොටසක්. හැබැයි අපි නීට් එකට වැඩේ කරලා තියෙනවා. ඒක මුල ඉඳන් හරියට වැඩ කරපු පන්තියත් එක්ක එකතු වෙලා වැඩ කරපු ළමයි දාන්නවා. right. එතකොට මේක සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වුවේ ටියුට් සියල්ලම ප්‍රැක්ටිකල් ටියුට්ස් තිබුණා 5ක් මට මතක හැටියට සහ ඔයගලන්ට මේ ආලෝකයේ ටියුට් වෙනම 3ක් තිබුණා. ඒ සේරම ටියුට් නොමිලේ දීලා පන්තියත් සම්පූර්ණයෙන්ම නොමිලේ කළේ ඕනම දරුවෙකුට සහභාගී වෙන්න පුළුවන් වෙන විදිහට. හරි. ඒතර සම්පූර්ණයෙන් ඔන්න මම බාරගත්ත වැඩේ මම ඉවර කරලා තියෙනවා. හරියටම ආලෝකික කොටස අදින් ඉවරයි. හරි. එතකොට ලබන සඳුදා ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා තාපය කොටස ඔන්ලයින් එකට ගන්න. කොහොමත් මේ ඉදිරි සැලසුම් මම ඔය ආපහු ඔයගලන්ට නිවාඩු දවස් කීපයක් සිට වෙනවා. එතකොට ඒ වේ අතිරේක පන්තියක් හැටියට තාපය කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද වැඩේ යන්නේ කියන එක පිළිබඳව මම ඉදිරියේදී සාමාන්‍ය පන්තිවලදී දැනුම් දෙන්නම් සහ ටෙලිග්‍රෑම් ගෲප්ස් වලටත් ඒ ඉස්සරහට මොනවාද ඔයගලන්ට පන්ති වැටෙන දවස් කියන එක පිළිබඳව පැහැදිලිව පණිවිඩයක් දාන්න. ඒ බලලා ඔයගොල්ලෝ හරියට ඒ පන්ති දවස් වලට සහභාගී වෙලා ඒ කොටස් ඉවර කරගන්න. right? හරි. එන අදර පන්ති වැඩ අපි මෙතනින් අතර කරමු.